හායි ඔන්න මං අද මාරි බිස්කට් පැකට් එකකින් ලාවා කේක් එකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මුලින්ම මේ විදිහට චොක්ලට් මාරි බිස්කට් පැකට් එකක් අරගෙන තියෙනවා. බලමු ඊළඟට මොනවද ඕන කරන්න කියලා. ඉතින් ඊළඟට චොක්ලට් කෑලි කීපයක් අවශ්‍ය වෙනවා. ඕගොල්ලන්ට කැමති ඕනෑම චොක්ලට් වර්ගයක් මේකට යොදා ගන්න පුළුවන්. කොත්මලේ කිරි පැකට් එකකුත් අරගෙන තියෙනවා. මං අරගෙන තියන්නේ චොක්ලට් ෆ්ලේවර් කිරි පැකට් එකක් වුණාට ඔයාලට කැමති නම් වැනිලා ෆ්ලේවර් කිරි පැකට් එකක් වුණත් ගන්න පුළුවන්. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැතුව විනාඩි 10කින් වගේ පොඩි කාලයක් ඇතුළත හදලා බලන්න පුළුවන්. හරිම ලේසි කෑමක් මේක. දැන් මේ විදිහට මාරි බිස්කට් අරගෙන බ්ලෙන්ඩර් කප් එකකට දාගෙන ෆයින් පවුඩර් එකක් වගේ එනකන් බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. ඒ අතරතුර චොකලට්ස් ඩබල් බොයිල් කරගන්න තමයි මේ හදන්නේ. මේ විදිහට ඒකත් ලෑස්ති කරගෙන පැත්තකින් තියාගන්න. චොකලට්ස් හොඳට මෙල්ට් වෙන්න ඕන නිසා නටන උණු වතුරම දාගන්න. එතකොට ඉක්මනින්ම චොකලට්ස් මෙල්ට් වෙන්න පටන් ගන්නවා. ඊළඟට මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් කරගත්ත මාරි බිස්කට් පවුඩර් එකට චොක්ලට් කිරියකින් ටික ටික දාගෙන ක්‍රීම් එකක් වෙනකල් හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ ලාවා කේක් එක හදාගන්නේ පොඩි ක්ලේ පොට් එකක. මේ හදාගත්ත මික්ස්චර් එකෙන් ටිකක් ක්ලේ පොට් එක අරගෙන මේ විදිහට ටික ටික දාගන්න ඕනේ. ඉතින් ඔයා හදනවා නම් කේක් ට්‍රේ එකකට දාලා හරි මග්ස් වලට දාලා හරි එහෙම නැත්නම් ඇලුමිනියම් ෆොයිල් එකකට දාලා හරි කැමති විදිහකට හදාගන්න පුළුවන්. ලොකු ගණන් දීලා ලාවා කේක් ගන්න ඕනේ නැහැ. මේ විදිහට ගෙදරදීම පොඩි වෙලාවකදී හදාගන්න පුළුවන් නිසා ඔයත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් දැන් මේ වෙලාවේ කලින් බොයිල් කරගත්ත චොකලට්ස් මේ විදිහට උඩින් දාගන්න. ඉතින් ළඟ ළඟ වෙන නත්තලටත් හදලා රස බලන්න පුළුවන් ඩෙසර්ට් එකක් තමයි මේ. දැන් ආයෙම කලින් දාගත්ත බිස්කට් මික්ස්චර් එක චොකලට්ස් උඩින් දාගන්න තමයි තියෙන්නේ. හරි ඒකත් ඒ විදිහට ඉවර වෙනකොට දැන් තියෙන්නේ බේක් කරගන්න තමයි. මම අද එයාර් ෆ්‍රයි එකේ තමයි ලාවා කේක් එක බේක් කරන්නේ. ඉතින් මම මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 8ක් 10ක් වගේ කාලයක් තමයි බේක් කරගන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ එයාර් ෆ්‍රයර් එකේ උෂ්ණත්වය මත අඩු කාලෙකින් ලාවා කේක් එකක් මුට්ටියක හදාගන්න. දැන් ඔයාලා දකින්නේ මුට්ටියේ හදපු ලාවා කේක් එක. ඉතින් මාරි බිස්කට් පැකට් එකකින් ඕගොල්ලොත් මේ විදිහට හදලා බලන්න කියලා ආයෙත් මතක් කරන ගමන් වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා. බයි බයි.